සුබ දවසක් හැමෝටම Daily LS YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බබාට ගෙදරදීම හදලා දෙන්න පුළුවන් තුලන් වලින් හදන කුකීස් එකක් අරගෙන. මුලින්ම මම වාදනයකට තුලන් මේ කප් එකෙන් භාගයක් දාගන්නවා. පොලොත් මේ කප් එකෙන් භාගයක් තමයි දාගන්නේ. ඊළඟට මම මේකට බිත්තරයක් දාගන්නවා. දාගෙන මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් තේ හැන්දක් එකතු කරගන්නවා. එකතු කරගෙන ඒකත් හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට මම මේ මිශ්‍රණයට සීනි තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඔයාලට ඉන්නේ අවුරුද්දකට වැඩි බබෙක් නම් මේකට සීනි තේ හැන්දක් විතර දාගත්තට කමක් නැහැ. ඊළඟට මම මේකට සූදුරු ටිකක් එකතු කරගන්නවා. සූදුරු තේ හැන්දක් විතර. ඊළඟට බේකින් පවුඩර් ටිකකුත් එකතු කරගෙන මේ වගේ ඩෝ එකක් හදා ගන්නවා. ඔයාලට ඉන්නේ අවුරුද්දකට වැඩි බබෙක් නම් මේකට ලුණු ටිකක් එකතු කරගත්තට කමක් නැහැ. ඊළඟට මම මේ කුකීස් ටික මේ හැඩයට හදා ගන්නවා. ඊට පස්සේ මම මේක විනාඩි 30ක් විතර oven එකේ බේක් කරගන්නවා. මේ තමයි මගේ බබාට මම හදාගත්ත රුලන් කුකීස් ටික. හරිම රසයි වගේම ඇත්තටම හරිම සුවඳයි. ඔයාලට පුළුවන් බබාගේ අමතර ආහාර වේලකට මේ වගේ රසවත් කුකීස් එකක් හදලා දෙන්න. කඩෙන් ගන්නවට වැඩිය මේ වගේ හදලා දෙනක ගොඩක් බබාට සෞඛ්‍ය ආරක්ෂිතයි. මේ වගේ බබාලගේ රසවත් කෑමවල වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. සුබ දවසක් හැමෝටම ගිහින් එන්න.